හිටපු කතානායක චමල් රාජපක්ෂ විසින් අරගලයේදී විනාශ වුණායේ වන්දි ලබාගත් ඉඩමේ සැබෑ හිමිකරු සොයා ගැනීමට නොහැකි වීමෙන් එම වංචාව පිළිබඳ විමර්ශනවලට බාධා එල්ල වී තිබේ. එම පුද්ගලයාව ප්‍රශ්න කොට විමර්ශන සිදු කොට චමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර තිබුණත් එය සිදු කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිළුමිණ පුවත්පතට එම සිදුවීම ප්‍රවෘත්තියක් ලෙස ලබා දී එය ප්‍රචාරය කිරීම මෙයට හේතු වී ඇතැයි අනුමාන කෙරේ. ජුනි 7 වනදා සිළුමිණෙන් මෙම පුවත ප්‍රථමයෙන් ප්‍රසිද්ධ කර තිබුණි. ඒ හේතුවෙන් එම සිදුවීම පිළිබඳ විමර්ශනවලට බලපෑම් එල්ල වී ඇති අතර විමර්ශන ඉදිරියට ගෙන යාම සඳහා අදාළ ඉඩමේ සැබෑ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිදු තිබේ. එහෙතු සොයා ගැනීමට නොහැකි වීමෙන් එය ඇනහිට තිබේ. දින කීපයක් ඇතුළත චමල් රාජපක්ෂ වත්තඩංගුවට ගැනීමට ප්‍රතිපාදන තිබුණද උක්ත පසුබිමෙහි එම කටයුතු වලට බාධා එල්ල වී තිබේ. මෙම විමර්ශනය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලබා දී තිබුණු පැමිණිල්ලකි. සිළුමිණ පුවත්පත මෙම සිදුවීම පිළිබඳ මුල් පුවත පහත දැක්වෙනවා. හිටපු කටානායකවරයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයන් සමයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකු වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කීපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව සිළුමිණට වාර්තා වේ. 2022 වසරේ මයි මාස 9 වන දාරගලයේදී තිස්සමහරාමේ මාගම පිහිටි තම නිවස ඇතුළු දේපලට ගිනි තබා විනාශ කර බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් 1,50,22,600ක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රශ්න කිරීමට නියමිතයි. තිස්සමහරාමේ මාගම පිහිටියේම දේපල චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත් එය වෙනත් අයෙකු නමින් නැති බවත් නේවන විට අනාවරණය වී ඇති අතර එහි කිසිදු නිවසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළි වී ඇත. අදාළ දේපල තමන් භුක්ති විඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත. අදාළ දේපල චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළිවීමෙන් පසු 2023 දින ඇතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් KDNR අශෝකගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාර්ලිමේන්තු කටයුතු අං RMNE රණසිංහ විසින් අදාළ ගෙවීම් තම විෂයපත්‍ය යටතේ කළ නොහැකි බව හානිපූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනාධිපති වෙත දැන්වා තිබෙනවා. කෙසේ වෙතත් 2023 දින ඇතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවෙකු විසින් එහි නිවසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,40,08,000ක් බව දක්වන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු 2,22,600ක් හා නොතිබූ නිවසක් වෙනුවෙන් රු 1,148යි වශයෙන් රුපියල් 1,50,22,600ක මුදලක් රජයෙන් ලබාගෙන ඇත. මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛනයන්ට පැටහැනිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. කාලීන දැනුම යාවත් කරන ගතන දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. අප හවසන වනතුරු රැඳුණු ඔබට ස්තුතියි.